අනහසයා මගේ යාළුවනේ ඔන්න ඔයාලා පුනපුනා බලාගෙන හිටපු EPS topic exam එකට ඔයාලට දින ලැබුණා. එතකොට ළඟ දිනයක් බලාපොරොත්තුෙන් හිටියේ මගේ යාළුවන්ට පෙබරවාරි මාර්තු වගේ දුර දින හම්බෙලා තියෙනවා. සමහර දුර දිනයක් තිබ්බොත් හොඳයි කියලා වැඩ කරගෙන ගියපු මගේ යාළුවන්ට ඔක්තෝබර් නොවැම්බර් වගේ ළඟම දින සෙට් වෙලා තියෙනවා. එතකොට කොහොමද කරන්නේ වැඩ ටික කොහොමද බැලන්ස් කරගන්නේ කියලා හරියම බය වෙලා දැන් රත් වෙලා ඉන්න වෙලාවක මං ඔයාලට කියන්න ආවේ ඔයාලා හැමෝටම විභාගේ ගොඩ දාගන්න පුළුවන්. ඔයාලගේ හීන අතාරින්න එපා. දුර දිනයක් හිතේ තියන් හිටියත් ළඟ දිනයක් වැටුණත් ඔයාගේ අරමුණ අතාරින්න එපා. කොහොමද මේ ටික කාලෙන් වැඩ ටික බැලන්ස් කරගන්න කියලා ඔයා ඒ වැඩ ටික බැලන්ස් කරගන්න හැටි හදාගන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් ගන්න කොලේකුයි පෑනකුයි අතට ඔයාගේ තියෙන විභාගයේ දිනේට දවස් ටික ගණන් කරගන්න. ඔක්තෝබර් මාසෙම විභාගේ තියෙන මගේ යාළුවෙක් නම් ඔයාලා අනිවාර්යෙන් ඔයාලා මේ ටිකේ පේපර්ස්ම කරන්න. එතකොට ඔයාලට දැනුවත් කරලා තිබ්බා නව විෂය නිර්දේශයට ඔයාලා පෙළ පොත් දෙකෙන් තමයි ගොඩක්ම පේපර් එක හැදෙන්නේ කියලා. ඔයාලා ફોකස් කරන්න ඔයාලගේ පොතේ තියෙන ඉල්ගිතත්ගේ ප්‍රශ්න ටික. ඔයාලට ඔක්තෝබර් මාසයේ නොවැම්බර් මුල වගේ වැටිලා තියෙනවා නම් සමහර ලාවට ඔයාලට ඉල්ගිතත්ගේ ප්‍රශ්න ටික හිතා කරන්න ගොඩාක් වෙලා යන්න පුළුවන්. හැබැයි එහෙමනම් ඔයා ගන්න ඔයාගේ පොතේ අන්තිම පිටුවේ තියෙනවා උත්තර පත්‍රයේ අරගෙන ප්‍රශ්නේ බලලා හොඳට අවබෝධයෙන් ප්‍රශ්නේ බලලා උත්තරේ බලලා ගහන්න. එහෙම හරි කමන්නේ කොහොම හරි මේ ප්‍රශ්න ටික අනිවාර්යෙන් උත්තරේ බලලා ලියාගෙන හරි ඒක ආයෙසරයක් බලා ගන්න. ප්‍රශ්නෙට අදාළ උත්තරේ මොකද්ද කියලා. ඒ කියන්නේ ගොඩ වෙලා හිතා ඉන්න අමාරු නම් ඔයා මේ අඩු කාලයෙන් වැඩ ටික කරගන්න මං කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් මුල් සතියේ තියෙන මගේ යාළුවන්ට ඒ විදිහට හරි අනිවාර්යෙන් ඔයා ඉල්ගෙතත්ගේ ප්‍රශ්න ටික කරන්න. අනිවාර්යෙන් පේපර්ස් කරන්න. YouTube එකේ තියෙන පේපර්ස් PDF එක අධ්‍යා බලාගෙන පේපර් කරන්න පුරුදු වෙන්න. ඒ වගේම ඔයාලා ලිස්නින් ට්‍රැක් ටික අනිවාර්යෙන් අහන්න. දවසට සැරයක් පොත් දෙකේම ට්‍රැක් ටික අහන්න. පින්තූර ටික අනිවාර්යෙන් බලන්න. ඒ විදිහට ළඟම දින තියෙනවා නම් ආයේ පාඩම් ටික එක්ක එලිලා වැඩ කරන්නවට වඩා ඔයා පේපර්ස් කරන්න. ඉල්ගිතත්ගේ ප්‍රශ්න ටික අනිවාර්යෙන් කරගන්න. එතකොට නොවැම්බර් පහුවෙලා දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු ඔයාලා පාඩම් ටික හරියට ඉවර කරගෙන අනිවාර්යෙන් ඔය කිව්ව විදිහට විභාගෙට මාසයක් තියලා පේපර්ස් කරන්න. එතකොට ඒ වගේම ලිස්නින් ට්‍රැක් ටික අනිවාර්යෙන් ඔයාලත් අහන්න. ඉල්ගිතත්ගේ ප්‍රශ්න ටික කරන්න ඔය කියපු විදිහටම මාකින් බලන්න නැතුව බලන්න. ඊට පස්සේ නැවත බලන්න. ඉල්ගිතත්ගේ ප්‍රශ්න ටික සමහර විට ඒ ප්‍රශ්න මේ විදිහට එන්නත් ඉඩකඩ තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඒ ටික ඔයාලා හොඳටම කරගෙන යන්න. කරන්න කාලේ නැති ළමයි අනිවාර්යෙන් මාකින් එක දිහා බලාගෙන හරි ප්‍රශ්න ටික ඔලුවට දාගන්න. තැනේ හැටියට එනේ ගහන්න. ඔයාලගේ ටාගට් එක වෙනුවෙන් වැඩ කරන්න. එතකොට මට කියන්න තියෙන්නේ දැන්ට ඔයාලා ආයුධම්පත් ලබා දීලා තියෙනවා 36745ක්. 36745 දෙනෙක් ආරංචි මාර්ග හැටියට දැන්ට මේ EPS topic exam එකට ආයුධම් කරලා විභාගෙ ලියන්න සුදුසුකම් ලැබලා තියෙනවා. එතකොට ඒ අතරින් 28747ක් නිෂ්පාදනාංශයෙන් අපිට දැන්ට කියලා තියෙනවා නිෂ්පාදනාංශයෙන් ගන්නේ 2000ක ප්‍රමාණයක් කියලා. එතකොට මේ 28747න් 2000ක පිරිසක් කියන්නේ 100ට බැලුවොතින් 100ට 6.95ක් වගේ අගයක් එන්නේ. ඒ කියන්නේ 100 දෙනෙක් ගත්තොත් ඒ 100 දෙනාගෙන් 7 දෙනෙක් වගේ තමා සමත් වෙන්නේ. ඒ වගේම දීවරාංශයෙන් 7998ක් දාලා තියෙනවා. 7998න් 500 දෙනෙක් තෝරගන්නවා කියලා තියෙනවා. ඒ 500 දෙනා 7998න් 500 දෙනෙක් කියන්නේ 100ට 6.2 ගාණක්. ඒ කියන්නේ 100 දෙනෙක් ලිව්වොත් 6 දෙනෙක් විභාගය සමත් වෙන්න සුදුසුකම් ලබනවා. ඔයාලා මේ 107 නිෂ්පාදනාංශයේ මේ 107 දෙනා ඇතුළට එන්න. එතකොට දීවරාංශයෙන් මේ 106 දෙනා ඇතුළට එන්න. ඔයා උපරිමයෙන් මහන්සි වෙලා වැඩ කරන්න. ඔයාලා හැමෝටම පුළුවන්
එතකොට ඔයාලගේ විභාග දිනේ බලන PDF එකේ අන්තිමට තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන්ස් කියලා. ඒ උපදේශ යටතේ ඔයාට තියෙනවා විභාගේ පැවැත්වෙන ස්ථානය අංක 553න් එක නව නුවර පාර තලංගම උතුර බත්තර මුල්ල. ඒක තියෙන්නේ ලොකේෂන් එක ඇඳලාම තියෙනවා කොස්සත්ත මාලඹේ පාර අතරතුර. ඒ කියන්නේ කොස්සත්ත මාලඹේ පාර අතරතුර නව නුවර පාරේ කොස්සත්ත මාලඹේ පාරේ මැද තියෙන්නේ ඔයාලගේ එක්සෑම් සෙන්ටර් එක. එක්සෑම් සෙන්ටර් එක හෝල් දෙකකින් සමන්විතයි. පළවෙනි එක ටෙස්ට් රූම් 1 ටෙස්ට් රූම් 2 කියලා. ඒක විභාග ශාලාව ඔයාට එතෙන්ට ගියාම ඇඩ්මිෂන් එක අනුව බලා ගන්න පුළුවන්. එතකොට ඔයා විභාගෙට යනකොට අනිවාර්යෙන් රැගෙන යන්න ඕනේ ලියකියවිලි තමයි ඔයාගේ කලර් print out එකක්. ඔයා දැනටමත් ඔයාගේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඇති. ඇඩ්මිෂන් එකේ කලර් print out එකක් ගන්න එපා අනිවාර්යෙන්. දෙකක් අරගෙන තියාගන්න. ඒ කියන්නේ ඒ කරලා ඇඩ්මිෂන් එක අනිවාර්යෙන් අරගෙන යන්න. ඊට පස්සේ ඔයාගේ ගමන් බලපත්‍රේ අරගෙන යන්න ඕනේ. ඔය දෙක අරගෙන ඔයාට ඔයාගේ සෙෂන් එක දීලා ඇති. සෙෂන් එකේ ඔයාට තියෙන ටයිම් එකට පැයකට කලින් එක්සෑම් සෙන්ටර් එකට යන්න. එතකොට පළවෙනි දවසේම මේ ඒ කියන්නේ පළවෙනි සෙෂන් එකේම එක්සෑම් තියෙන අයට ගෙදර ඉඳන් යන්න දුර වැඩි නම් කලින් දවසේ ගිහිල්ලා නැවතිලා එක්සෑම් සෙන්ටර් එකට උදේම යන්න පුළුවන් වෙන්න. ඔයාලා මේ දේවල් ලෑස්ති කරගන්න. එතකොට හැමෝටම පුළුවන් මේ දවස් ටිකේ මහන්සි වෙලා වැඩ කරන්න. හැමෝම උනන්දුවෙන් තමන්ගේ වැඩ ටික ටාගට් කරගන්න. ඔයාට මොනවද බැරි ඔයා ගැන ආවර්ජනය කරගන්න මොනවද මං කරන්න ඕනි කියලා ඒ වැඩ ටික බැලන්ස් කරගෙන එක්සෑම් දිනේ වෙනකන් අනිවාර්යෙන් ඔයාගේ කියලා ටයිම් ටේබල් එකට වැඩ ටික කරගන්න. හැමෝටම පුළුවන්. හැමෝටම ජය වේවා.